හායි අද පිස් එකක් හදන්නයි යන්නේ. බෝල් එකක් අරගෙන මද රස්නේ උණු වතුර එකට පොඩ්ඩක් දාගන්න. ඒකට ඊස් තේහෙන්න දාගන්න. සීනි තේහෙන්න දාගන්න. ඊට පස්සේ කලවම් කරගන්න. පිපෙනකම් වහලා තියාගන්න. මේ බෝල් එකේ මිශ්‍රීන් කප් එක පිටි තියෙනවා. අපි පිපෙන්න දාගත්ත ඊස්ට් ටික මේකට එකතු කරගමු. තෙල් ටිකක් එකතු කරගන්න. පීසා සීසනින් ටිකක් දාගන්න. දැන් අපි මේක මික්ස් කරගමු. බෝලයක් හදාගන්න. මේක අපි ටේබල් টොප් එකට දාලා හොඳට හීට් කරගන්න ඕනේ. මේ විනාඩි 12කට පස්සේ දැන් අපි බෝල් එකට තෙල් ටිකක් දාලා පිටි බෝලේ ඒ පාස්කට් එකට දාගන්න. ඒක ඩබල් සයිස් වෙනකම් වහලා තියාගන්න. මෙන්න අපේ ඩෝ බෝලේ පැය දෙකකට පස්සේ දැන් නම් හොඳටම පිපිලා තියෙනවා. දැන් හුලන් ටික අරගමු. ඊට පස්සේ ටේබල් টොප් එකට පිටි ටිකක් දාලා මේ බෝලේ ඒකට දාගමු. දැන් මේ වගේ සාදා ගන්න. ඊට පස්සේ ඔයාලා බේක් කරන්න තියෙන ට්‍රේ එකට මේක දාගන්න. ඊට කලින් අපි oven එක ගහගමු. සෙල්සියස් අංශක 230ට විතර විනාඩි 10ක් ප්‍රීහීට් කරගමු. දැන් මෙහෙම සොසේජස් එක වටේට තියලා මේක මෙහෙම නමා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට උතා ගන්න ඕනේ. අපි දැන් සෝස් ටිකක් දාගමු. මැද වාගේ ක්‍රිස්පි වෙන්න විතර කහමඩයක් ගාගන්න. අපි දැන් බෙදගත්ත මස් ටික එකතු කරගමු. දැන් චීස් ටිකක් දාගමු. දැන් බෙදගත්ත බිත්තර ටිකක් දාගන්න. දැන් අපි ලුණු දාගමු. දැන් තක්කාලි දාගමු. දැන් මාළු මිරිස් දාගමු. දැන් ඉස්සු දාගමු. දැන් අපි මොසරෙල්ලා චීස් දාගමු. ඔන්න දැන් අපේ පීස් එක ප්‍රීහීට් වුණ oven එකට දාන්නයි යන්නේ. මේක තමයි අපේ පීස් එකේ ෆයිනල් ලුක් එක. හරිම රස පාටයි. ඔයාලත් හදලා බලන්න. බයි බයි.